හෙලෝ අද අපි ගියා කොරියන් ෆුඩ්ස් try කරලා බලන්න අනුරාධපුර ජෙනස් කොරියන් කිචන් එකට. ඉතින් අනුරාධපුරේ හරි ඒ අවට හරි කෙනෙක් නම් ඔයගොල්ලෝ අනිවාර්යෙන් කොරියන් ෆුඩ්ස් try කරන්න නම් ජෙනස් කොරියන් කිචන් එකට යන්නම ඕනේ. මේක තියෙන්නේ ටවුන් එකේ නම් නෙවෙයි, ටවුන් එකේ ඉඳලා පොඩ්ඩක් ඇතුලේ. හැබැයි ඔයගොල්ලෝ ලොකේෂන් එක බලලා ගියොත් ඔයගොල්ලන්ට හරියම තැනට යන්න පුළුවන්. ඉතින් දුම් දාගෙන කට පිච්චි පිච්චි මේ කොරියන් ෆුඩ්ස් try කරනකොට තමයි ඒකේ රස තවත් වැඩි වෙන්නේ. මෙතනින් අපි try කරේ ෆුඩ් අයිටම්ස් 3ක් විතරයි. මොකද ඇත්තටම 3ට වඩා අපි දෙන්නටම කන්න බෑ, බඩ ෆුල්. අපි try කරපු ෆුඩ් අයිටම්ස් 3 තමයි සී ෆුඩ් රාමෙන් එක, කිම්බැප් ප්‍රෝන්. ඇත්තට මම නම් මේකට එච්චරම ආස නැහැ. ඊළඟට ඩම්ප්ලින්ග්ස්. මේකේ සෝස් එකයි ඩම්ප්ලින් එකයි මාරම රසයි. මෙන්න අපේ සිරි ස්ටික්ස් වලින් ඩම්ප්ලින්ග්ස් කන්න try කරනවා. හිනා වෙවි මගේ දිහා බල බල එයා තාමත් try කරනවා. බලමුකෝ අපි යට ඩම්ප්ලින් එක කන්න පුළුවන් වේද කියලා ස්ටික්ස් වලින්. අව් මෙන්න මෙයා ඩම්ප්ලින් එක ගත්තා. ඊළඟට මම try කරන එක නම් ඇත්තටම මම ඒ කෑව පළවෙනි පාරට කනකොට එච්චර අවුලක් දැනුන්නේ නැහැ. ඒත් දෙකක් තුනක් වගේ නම් කන්න අමාරුයි. මොකද ඒක අර සීවීඩ් පේපර් එකත් එක්ක හරි අමුතු ස්මෙල් එකක් තමයි මට නම් එන්නේ. ඉතින් උලුත් කොරියන් ෆුඩ්ස් කන්න හිතපු කෙනෙක් නම් අනිවාර්යෙන් යන්න අනුරාධපුර ජෙනස් කොරියන් කිචන් එකට. ඒගොල්ලෝගේ කෑමත් රසයි, ඒ වගේම ගානත් සාධාරණයි. එහෙනම් ආයි හම්බ වෙනකන් බයි ළමයි.